22 වෙනි ප්‍රශ්නය මිනිසාගේ ශ්වසනය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? රුධිරයේ pH අගය ඉහළ යෑම නිසා පෙනහැලි වාතාශ්‍රය වීමේ ගැඹුර සහ ශීඝ්‍රතාව වැඩි විය හැකිය. මේ ප්‍රකාශය වැරදි. මේකෙදි වෙන්නේ දේහේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය ඉහළ යන පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය ඉහළ ගිය අවස්ථාවක රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් විසරණය මගින් මස්තිෂ්ක සුෂුම්නා තරලයට ගමන් කරලා මස්තිෂ්ක සුෂුම්නා තරලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ යනවා. මස්තිෂ්ක සුෂුම්නා තරලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ යනවා. හරිද? ඊළඟට කාබන් ඩයොක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කරලා හදනවා කාබොනික් අම්ලය කියලා අම්ලයක්. මේක කාබොනික් අම්ලය කියලා අම්ලයක් හදනවා. එතකොට මේ කාබොනික් අම්ලය විඝටනය වීම සිද්ධ වෙනවා. විඝටනය වෙලා බයිකාබනේට් සහ H+ ලබා දෙනවා. මෙන්න මේ H+ නිසා H+ සාන්ද්‍රණය වැඩි වෙනකොට පරිවෘත්තීය ක්‍රියාව වැඩි වෙලා රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනකොට මේ H+ ප්‍රමාණය වැඩි වීම සිද්ධ වෙනවා. මේ H+ ප්‍රමාණය වැඩි වෙනකොට pH අගය පහළ යෑම තමයි සිද්ධ වෙන්නේ. pH අගය පහළ යෑම තමයි සිද්ධ වෙන්නේ. රුධිරයේ pH අගය පහළ යෑම නිසා පෙනහැලි වාතාශ්‍රය වීමේ ගැඹුර හා ශීඝ්‍රතාව වැඩි වෙනවා. pH අගය පහළ ගියාම සුෂුම්නා ශීර්ෂකයේ තියෙන සංවේදකයි මහා ධමනියේ තියෙන හා ශීර්ෂපෝෂී ධමනි තුල ඇති සංවේදක මගින් මේ pH වෙනස හඳුනාගෙන සුෂුම්නා ශීර්ෂකයේ පාලක පරිපථ ක්‍රියාකාරී වෙමින් ශ්වසනයේ ගැඹුර හා වේගය වැඩි කරමින් වැඩිපුර තියෙන කාබන් ඩයොක්සයිඩ් පාශ්වාස වාතය මගින් බැහැර කිරීම සිදු කරනවා. දෙවැනි ප්‍රකාශය බාහිර වාතයේ පීඩනයට සාපේක්ෂව පෙනහැලි තුල පීඩනය අඩුවීම නිසා පාශ්වාසය පහසු වේ. පාශ්වාසය කියන්නේ පෙනහැලි තුල සිට බාහිර වායුගෝලයට වාතය තල්ලු කිරීමක් සිදු වෙන්න ඕන. එතකොට මේකෙදි වෙන්නේ පෙනහැලි තුල පීඩනය බාහිර වායුගෝලීය පීඩනයට වඩා ඉහළ යනවා. පෙනහැලි තුල තියෙන පීඩනය බාහිර වායුගෝලීය පීඩනයට වඩා මේ තියෙන බාහිර වායුගෝලීය පීඩනය ඒක අඩුයි, පෙනහැලි තුල පීඩනය වැඩි. ඒ නිසා මේ පැත්තට වාතය තල්ලු කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට බාහිර වාතයේ පීඩනයට සාපේක්ෂව පෙනහැලි තුල පීඩනය අඩුවීම නෙවෙයි වැඩිවීම නිසා තමයි පාශ්වාසය පහසු වෙන්නේ. ප්‍රකාශය වැරදි. පෙනහැලි පටකයේ ඇති සංවේදක ආශ්වාසයේදී පෙනහැලි ප්‍රමාණයට වඩා ප්‍රසාරණය වීම වැළැක්වීමට දායක වේ. ඒ ප්‍රකාශය නිවැරදි. 22ට 3 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ගර්ත ආස්තරණය මත තැවරී ඇති තරලයේ අධික පුෂ්ටික ආතතිය නිසා බාහිර ශ්වසනය පහසු වේ. ඒ ප්‍රකාශය වැරදි. ගර්ත ආවරණය කරමින් පවතින පුෂ්ඨාතති ශමකය මගින් පුෂ්ඨීය ආතතිය අඩු කරමින් ඉහළ පුෂ්ටික ආතතියකදී ගර්ත බිඳ වැටීම වළක්වයි. ඊළඟ 5 වෙනි ප්‍රකාශය සංස්ථානික රුධිර කේශනාලිකා ඔස්සේ පටකවලට ගලා එන රුධිරයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය පටකවල ඇති කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනයට වඩා වැඩිවීම නිසා අභ්‍යන්තර ශ්වසනය පහසු වේ. මේකේ බාහිර ශ්වසනය සහ අභ්‍යන්තර ශ්වසනය කියලා දෙකක් තියෙනවානේ. අපි මුලින් බලමු මේ දෙක මොකක්ද කියලා. බාහිර ශ්වසනය අපි මුලින්ම ගමු. බාහිර ශ්වසනය පෙනහැලිවල සිට රුධිරය කරා ඔක්සිජන් පරිවහණය වීමත් රුධිරයේ සිට පෙනහැලි වෙත කාබන් ඩයොක්සයිඩ් පරිවහණය වීමත් තමයි බාහිර ශ්වසනය කියලා කියන්නේ. මෙන්න මෙතනදී බාහිර ශ්වසනය සිදු වෙන්නේ ගර්ත තියෙන පෙනහැලි තුල. ඒතර පෙනහැලිවල ඉඳන් රුධිරයට ඔක්සිජන් එනවා. මේ රුධිරයේ ඉඳන් පෙනහැලි තුලට කාබන් ඩයොක්සයිඩ් ගමන් කරනවා. මේකෙදි මේ ඔක්සිජන් එන්න ඕන ගර්තවල ඉඳන් රුධිරයට. එතකොට මේකෙදි ඔක්සිජන් සාන්ද්‍රණය ඔක්සිජන් ආංශික පීඩනය වැඩි. ගර්ත තුල ඔක්සිජන් ආංශික පීඩනය වැඩි. කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනය සාපේක්ෂව අඩුයි. එතකොට මේ රුධිරයේ මේ පැතිනම් එන රුධිරයේ
කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනය වැඩි. කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනය වැඩි. කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනය වැඩි. ඔක්සිජන් ආංශික පීඩනය අඩුයි. එතකොට තමයි බාහිර ශ්වසනය පහසු වෙන්නේ. එතකොට ඔක්සිජන් උනත් වැඩි තැන ඉඳන් අඩු තැනට යන්නේ. එතකොට වැඩි ගර්තවල එතන ඉඳන් රුධිරයට පහසුවෙන් විසරණය වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන අභ්‍යන්තර ශ්වසනය. රුධිරයේ සිට පටක කරා ඔක්සිජන් පරිවහනය වීම හා පටකවල සිට රුධිරයට කාබන් ඩයොක්සයිඩ් පරිවහනය. රුධිරයේ ඉඳන් පටකවලට ඔක්සිජන් පරිවහනය කරන්න ඕන. පටකවල ඉඳන් රුධිරයට කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කරන්න ඕන. පටක ගාව තියෙන රුධිර කේශනාලිකාවල ඔක්සිජන් වල ආංශික පීඩනය වැඩි. මේ පටකවල තියෙන පටකවල කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනය වැඩි. එතකොට වැඩි තැන ඉඳන් අඩු තැනට පහසුවෙන් විසරණය වෙන්න පුළුවන්. ඔන්න ඕක තමයි බාහිර ශ්වසනය සහ අභ්‍යන්තර ශ්වසනය කියලා කියන්නේ. සංස්ථානික රුධිර කේශනාලිකා ඔස්සේ පටකවලට ගලා එන රුධිරයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය පටකවල ඇති කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනයට වඩා වැඩි වීම. මේ රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය වැඩිලු මේ පටකවල. එතකොට අභ්‍යන්තර ශ්වසනය පහසු වෙනවලු වැඩි දෙක මාරු කරලා තියෙන්නේ. රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය අඩු වෙන්න ඕන. මේ පටකවල තියෙන කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනය වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි අභ්‍යන්තර ශ්වසනය පහසු වෙන්නේ. එතකොට 22ට නිවැරදි පිළිතුර 3.